අද මම හැමෝටම කරන්න පුළුවන් විදියට පොඩි ලේසි මේකප් වීඩියෝ එකක් අරගෙන ආවේ. මම ලොකුවට මේකප් කරන කෙනෙක් නෙමෙයි. නමුත් මම හිතනවා මම ළඟ තියෙන පොඩි ප්‍රොඩක්ට්ස් ටිකක් තියන්නේ. ඒ ප්‍රොඩක්ට්ස් වලින් ඕනම කෙනෙකුට මේකප් එකක් ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපි යමු සීරම් එකට. එතකොට සීරම් එක විදියට මම පාවිච්චි කරන්නේ මෙතන ඉක්ලාට් කියන සීරම් එක. ඒක තමයි මෙන්න මේක. මෙන්න මේ සීරම් එක. මේ සීරම් එක පාවිච්චි කරලා බලන්න. මේක ඇත්තටම හොඳ සීරම් එකක්. මේක විටමින් C සීරම් එක. මම ඉස්සල්ලාම කරන්නේ මේ ප්‍රොඩක්ට් එක අරගෙන ඒකෙන් ටිකක් ඊට පස්සේ සීරම් එකට පස්සේ මම ඇප්ලයි කරන්නේ මොයිස්චරයිසර් එක. දැන් මේ මොයිස්චරයිසර් එක මම රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. මේක මට ටැග් එකක් විදියට හම්බෙච්ච එකක්. ඔයාලා මොයිස්චරයිසර්ස් පාවිච්චි කරනවා නම් මම රෙකමන්ඩ් කරනවා CeraVe වගේ මොයිස්චරයිසර් එකට යන්න කියලා. මොකද CeraVe එකේ ඒ මොයිස්චරයිසර් එක ඇත්තටම හොඳයි. ඒක නිසා ඒ මොයිස්චරයිසර් එකට යන්න. මේක මට gift එකක් විදියට හම්බෙච්ච එකක්. ඉතින් ඒක ඉවර වෙනකම් මම පාවිච්චි කරනවා කියලා හිතාගෙන ඉන්නේ. මේක අඩියේ තියෙන්නේ බෙඩ් මේ විදියට ඒකත් මොයිස්චරයිසර් එක උඩින් මම දා ගන්නවා. මේකට පස්සේ මම ඊළඟට යන එක තමයි මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා ලෝරියල් එකේ අයි ක්‍රීම් එක. සාමාන්‍යයෙන් මේ අයි ක්‍රීම් එක හරි හොඳයි ඇස් යට කළු වෙන එකට. මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඔයාලත් පාවිච්චි කරලා බලන්න මේ ප්‍රොඩක්ට් එක. මේක ඇත්තටම හොඳයි. මේක මම ගන්නවා ඇහැට. right. so මේ ලෝරියල් එකේ අයි ක්‍රීම් එකට පස්සේ මම ඊළඟට පාවිච්චි කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේක ELF එකකින් එන ප්‍රොඩක්ට් එක. ඊළඟට මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මෙන්න මේ ෆවුන්ඩේෂන් එක තමයි මම පාවිච්චි කරන්නේ. මම මේක ගත්තේ ඕල්ටා කියලා ෂොප් එකකින්. මම හිතනවා මේක ඔයාලටත් හොයාගන්න පුළුවන් වෙයි කියලා. තමන්ගේ හමට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් ගිහිල්ලා කොස්මටික් එකේ කොස්මටික් කරන ෂොප් එකත් එක්ක කතා කරලා ගන්න. මොකද මම පාවිච්චි කරපු මීට ඉස්සල්ලා ෆවුන්ඩේෂන් එක ඒක මූණට ගාපුවන් පස්සේ ටික වෙලාවක් ගියපුවන් පස්සේ ඒ කියන්නේ මූණ ගොඩක් කළුවට පේනවා. නිකන් සමහර ඒවා වෙලා ටැක් කරනවා වගේ. දැන් මේ ෆවුන්ඩේෂන් එක එහෙම වෙන්නේ නැහැ. හැබැයි මම මේක ගිහිල්ලා ඒ කොස්මටික් ෂොප් එකේ එක්කෙනෙක් එක්ක කතා කරලා තමයි ගත්තේ. එයාලා මට මේ කොස්මටික් එක දෙන්න කලින් මෙන්න මේ ෆවුන්ඩේෂන් එක දෙන්න කලින් ෆවුන්ඩේෂන්ස් දෙකක් මගේ මූණේ තැන් දෙකක ගෑවා. ඊට පස්සේ ගාලා ටික වෙලාවක් තියලා තමයි එයාලා ෂේඩ් එක සිලෙක්ට් කරලා මට කිව්වේ මේ ෂේඩ් එක හොඳයි කියලා. මොකද ඒ දෙකෙන් එක ෂේඩ් එකක් ඇවිල්ලා හරි විදියට බ්ලෙන්ඩ් වුන්නේ නැහැ. එතකොට සාමාන්‍ය ෆවුන්ඩේෂන් එකක් පාවිච්චි කරද්දී ගිහිල්ලා එක පාට ගිහිල්ලා මූණට ගාලා බලන්න එපා. මූණට හරි අතට හරි ගාලා බලන්න එපා. ඒක හොඳයි කියලා ටික වෙලාවක් තියලා බලන්න ඕනේ. ඒක ඇත්තටම මූණට ගැලපෙනවද නැද්ද කියලා. මොකද ටික වෙලාවක් ගිවන් පස්සේ තමයි ඒක ඒ කියන්නේ ඔක්සිඩයිස් වෙලා ඒක ඒ අදාළ පාටට එන්නේ. මම හිතනවා මම හරි වචන කිව්වේ කියලා. මම පාවිච්චි කරන එකේ මේ ගොඩක් පරණයි. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ අංකේ. මම අංකේ දාන්නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ.
මම අරගෙන මේකත් එහෙම කාලා ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක තමයි පාවිච්චි කරන්නේ. නමුත් මම මේ ලිප්ස්ටික් එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා මගේ ලිප් ලයින් එකෙන් පටේ අඳ ගන්නවා. මේක මම ගොඩාක් කාලයක් තිස්සේ පාවිච්චි කරගෙන ඉන්න එකක්. මේ ප්‍රොඩක්ට් එකේ නම දැන් පේන්නේ නැහැ. මම ලං කරලා බලන්න පෙන්නන්නම් ඔයාලට. මේක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් පල්ලෙහා මම පාවිච්චි කරන ලිප්ස්ටික් එකේ ලිප් ලයින් එකේ නම. ඒක ඩේවිස් කියලා තියෙන්නේ. මම දාන්න ඒක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. මේක මම ඇඳගෙන එන්නම්. මට මේකට කන්නඩියක් ඕනේ. Okay, I'm back. ඊපස් මම ලිප් ලයින් එක ඇඳගත්තා. මම ඒකට උඩින් දැන් මගේ ලිප්ස්ටික් එක පාවිච්චි කරනවා. මෙන්න මේක. මෙන්න මේක තමයි මේකේ අංකය. මම අංක ටික හැම එකම මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මම සාමාන්‍ය ලිප්ස්ටික් එක අතෙන් තමයි මේක එහෙමම මෙතන ටිකක් ගාලා මේ විදියට බ්ලෙන්ඩ් කරනවා. my final look. මේක තමයි මගේ final look එක. මේක තමයි මගේ final look එක. So මේකව කියන්නේ මගේ තියෙන ප්‍රොඩක්ට් සාමාන්‍යයෙන් කියන්නේ ගාපුවාම ඒක මේකප් කරලා කියලා පේන්නේ නැහැ. ඔයාලට මීට අමතරව පාවිච්චි කරන්න පුළුවන් මස්කාරා, අයිලයිනර්, ඊපස් අයි ෂැඩෝ මේව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මස්කාරයි අයිලයිනරයි පාවිච්චි කරේ නැහැ. ඒකට හේතුව මගේ ළඟ තිබ්බ ප්‍රොඩක්ට්ස් ඉවරයි. So මේ දවස්වල මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකේ තරම් හොඳ එකක් නෙමෙයි. ඒක නිසා මම තාම රිවිව් කරගෙන යනවා. මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න. ඊට අමතරව අයි ෂැඩෝස් ඇවිල්ලා මට තාම හම්බුන්නේ නැහැ සාමාන්‍යයෙන් මගේ හැමට ගැලපෙන පාටක්. ඔයාලා පාවිච්චි කරන මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් අයිලයිනර් සහ අයි ෂැඩෝස් වලට පල්ලෙන් කමෙන්ට් කරන්න. මම ඒක try කරලා බලන්න. මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ටික මම නම්බර් එක සහ ප්‍රොඩක්ට් එකත් එක්ක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. So ඕනම කෙනෙකුට ඒක ගන්න පුළුවන්. Yeah. So this is my final look.